මේමයි ජිට් එක ලිවීමෙන් එන වාසි ටිකක් තියෙනවා. හැබැයි ඉතින් කැම්පස් ගිහිල්ලා හිතන්න ඔයාලා කැම්පස් ගිහිල්ලා මොකක් හරි කෝස් එකක් කරලා හොඳ කෝස් එකක් කරලා අවුට් වෙනවා කියලා. එතකොට ඉතින් ජිට් එක ගොඩාක් වටින්නෙත් නෑ. ගොඩාක්ම ජිට් එක වටින්නේ නිකන් හිතන්නකෝ ඔයාලා සාමාන්‍යයෙන් වෙන මොකක් හරි කෝස් එකක් කියන්නේ හිතන්නකෝ ප්‍රධාන ප්‍රවාහයෙන් කැම්පස් යන්නේ නැතුව යන් NDT HND වගේ NDSTTI වගේ කෝස් එකක් කරලා යනවා නම් එහෙම දෙයකදී ඕ වගේ පාරවල් වලදී ජිට් එක වටිනවා. ඒ නැත්තම් කෙලින්ම මොකේකට හරි ඇප්ලයි කරනවා නම් හිතන්නකෝ දැන් ඕගොල්ලෝ A level result එකෙන් මොකක් හරි එකකට ඇප්ලයි කරනවා නම් එතකොට ජිට් එක වටිනවා. ඊට පස්සේ සමහර වෙලාවට රජයේ රස්සාව වලට යද්දි ජිට් එක වටිනවා. හරිද? රජයේ රැකියාවකට සම්බන්ධ වෙන්න යද්දි ජිට් එක වටිනවා. ජිට් එක වටින දැන් තියෙනවා. ජිට් එක ලියන්න දෙපාද කියලා ප්‍රශ්නයක් තියෙනවා නම් ලියන්න කියලායි මං කියන්නේ. ලියන්නද ලියන්න නැතුව ඉන්නද වගේ එකක් තියෙනවා නම් ලියන්න කියලායි මං කියන්නේ. මොකද මොකක් හරි සාමාන්‍යයෙන් Tamanට අපි හිතමුකෝ නිකන් ෂේප් එකේ ඔය එහෙම අහ ලොකු දෙයක් නෙමෙයි හරිද? පොඩ්ඩක් බලලා ලිව්වේ එහෙම ඇති දෙයක් නැහැ. O level ICT කරන ළමයි ටිකක් සෙට් වුණා. O level ICT කරපු ළමයි ටිකක් සෙට් වුණා. A level ICT කරන ළමයි ටිකක් ඉන්නවා. group එකේ හරි කොහොම හරි මේ පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් දාගත්තා වේබස් ටිකක් බැලුවා කතා කරගත්තා ඔය ඇති දෙයක් නැහැ. චිට් එක ලියන එක. ලිව්වොත් වාසි. ලිව්වොත් නොලියා ඉන්නවට වඩා වාසියක් තියෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා ලියන්න පුළුවන් නම් ලියන්න. ලිව්වොත් වාසිය කියන්නේ සාමාන්‍ය C එකක්වත් ගත්තොත් වටිනාකමක් නැත්තේ නෑ තියෙනවා.